නංකි බෙහෙත් බිව්වද? තාම නෑ. ගන්න. ඒවත් මම මතක් කරන්න ඕනේ. පිස්සුදරාමේ ඔය කේන දවසේ අපි හිටියේ කතරගම. අපේ කාර් එක නම් වෙන්න බෑ. වෙන කාගේ හරි මේ වගේ කාර්යයක් වෙන්න නැති. අනිත් එක රාලාමේ මම මගේ කාර් එක එලවන්න වෙන කාටවත් දෙන්නෙත් නෑ. ඇක්සිඩන්ට් එක වෙලාවේ දැකපු කෙනෙක් තමයි මේ නම්බර එක ලියාගෙන පොලිසියට දැනුම් දීලා තියෙන්නේ. මිනිහෙකුත් මැරිලා තියෙනවා. එහෙම වෙන්න බෑ රාලාමේ. එදා මගේ කාර් එක තිබුණේ කතරගම. ඒ මනුස්සයා වැරදියට නම්බරේ ලියාගෙන වෙන්න ඇති. what nonsense. හරි. ඔය මහත්තයාට ඔප්පු කරන්න පුළුවන්ද? එදා ඔය කාර් එක තිබුණේ කතරගම කියලා. why not? I can. එහෙදි පෙට්‍රල් ගහව බිල් මල් ළඟ ඇති. හෙලෝ. කොහොමද? අඳුරගන්න පුළුවන්ද? පුළුවන්. කොහෙද ඉන්නේ? ඔෆිස් එකේද? ඔව්. කීයටද ඔෆ් වෙන්නේ? 4:00ට. එනම හවුස් ඔෆිස් එක ළඟට එනවා. මට තියෙනවා ඩොකියුමන්ට්ස් වගේක් ඔයාලට පෙන්නලා සයින් කරව ගන්න. ඩොකියුමන්ට්ස් වගේ? දැන් ඒ මොනවද? නෑ මේ පොඩි ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි ෂේප් එකකට මම ඔයාලට කියන්නම්කෝ. එහෙනම් මම 4:00ට එනවා. නැත්තම් ලන්ච් ටයිම් එකේ මං එන්නේද පොලිසියට? එපා ඔයා මෙහෙ එන්න එපා. පොලිසිය කට්ටිය ආව දැක්කොත් කේස් එක තවත් එක්ස්පෝස් වෙනවනේ. අපි හදන්නේ මේක ෂේප් කරගන්නනේ. එනම හවස එන්න. බයි. මගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් මැරිලා. මං හාෆ් ඩේ ඔෆ් එකක් දාලා මලගෙදර ගිහින් මේ එන්නේ. දවස් තුල තියෙන වැඩ ටික ඔක්කොම කරගන්නත් එපේ.